එපික් ඇකඩමි අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අලුත් lesson series එකක් ගෙන්න යන්නේ. අපි මේ channel එක හරහා ප්‍රධාන වශයෙන්ම අපෝස සාමාන්‍ය පෙළ විෂය මාලාවන් සාකච්ඡා කරනවා. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. මේ වගේ තවත් පාඩම් මාලා ඉදිරියටත් අපි ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා දන්නවා අපෝස සාමාන්‍ය පෙළ විභාගයට 10 වසර සහ 11 වසර යන වසරවල් දෙකෙල්ම ප්‍රශ්න එනවා කියලා. අද ඉඳලා අපි විද්‍යාව සම්පූර්ණ විෂය මාලාව ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා lesson series එකක් විදිහට. එකේ පළවෙනි lesson එක විදිහට 10 වසර විද්‍යාව පළවෙනි පාඩම මේ විදිහට ඔයාලට ගේනවා. ඉතින් ඔයාලා 6 වසරේ ඉඳලා 9 වසර වෙනකම් විද්‍යාව ඉගෙන ගත්තේ ඔක්කොම පාඩම් කලවමේ එකට. නමුත් 10 වසර සහ 11 වසරවල් වලදී ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කියලා කොටස් තුනකට බෙදලා තමයි ඉගෙන ගන්නේ. ඒ අනුව 10 වසර මුල්ම විද්‍යාව පාඩම විදිහට ජීව විද්‍යාව පාඩමක් තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. හරි, එහෙනම් අපි යමු පාඩමට. ජීවයේ රසායනික පදනම. ජීවීන්ගේ දේහේ හැදිලා තියෙන්නේ විවිධ සංයෝග රැසක් එකතු වෙලා. ඉතින් මේ සංයෝග හැදෙන්නේත් විවිධ මූලද්‍රව්‍ය විවිධ ආකාරයෙන් සංයෝජනය වීමෙන්. මේ ලෝකයේ ස්වභාවිකව හමු වන මූලද්‍රව්‍ය 92 එයින් 25ක් පමණ ජීවී දේහ තුල අඩංගු වෙනවා. ඒවා විවිධ අනුපාත වලින් විවිධ තැන්වල දේහයේ පවතිනවා. ඉතින් මේ මූලද්‍රව්‍ය 25නුත් ප්‍රධානවම මූලද්‍රව්‍ය 4ක් තමයි අපේ දේහයේ මූලිකවම පවතින්නේ. ඒවා තමයි ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. ප්‍රතිශතාත්මකව ගත්තොත් ඔක්සිජන් 65ක්, කාබන් 18ක්, හයිඩ්‍රජන් 10ක් සහ නයිට්‍රජන් 3ක්. ඒ ප්‍රතිශත එකතු කරාම 96ක් වෙනවා. ඉතිරි 4 තමයි සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් සහ ක්ලෝරින් යන මූලද්‍රව්‍ය. ජීවී දේහයේ නිර්මාණය වෙලා තියෙන රසායනික සංයෝග අපට කාබනික සංයෝග සහ අකාබනික සංයෝග විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ විදිහට බෙදන්න පුළුවන් වෙන්නේ කාබන් කියන මූලද්‍රව්‍ය ඒ සංයෝගවල තියෙනවද නැද්ද කියන එක අනුව. ඒ අනුව කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග කාබනික සංයෝග ලෙසත්, කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග ලෙසත් හඳුනා ගන්න පුළුවන්. කාබනික සංයෝග තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලික් අම්ල. එමත් නැත්නම් න්‍යෂ්ටික අම්ල. ඊට අමතරව විටමින් කියන්නේත් කාබනික සංයෝගයක්. අකාබනික සංයෝග විදිහට අපි නිතරම භාවිතා කරන ජලයත් අපේ දේහයට අවශ්‍ය ඛනිජ ලවණත් සහ වායු වර්ගත් අයිති වෙනවා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට හා බයිකාබනේට අයත් වෙන්නේත් මේ අකාබනික සංයෝග කාණ්ඩයට. ජීවයේ රසායනික පදනම කියන මේ පාඩම යටතේ අපි සබ්ටොපික් කිහිපයක් කතා කරනවා. ඒ අතරින් අපි මුලින්ම කාබෝහයිඩ්‍රේට කියන කාබනික සංයෝගය ගැන සාකච්ඡා කරමු. මොනවද මේ කාබෝහයිඩ්‍රේට කියන්නේ? කාබෝහයිඩ්‍රේට කියන්නේ පෘථුවියේ මතු පිටයිටි වඩාත් සුලභතම කාබනික සංයෝගයයි. ඒවා නිපද වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මගින්. අපි එදිනෙදා ජීවිතයේ ආහාරයට ගන්න අල, බතල, පාන්, බත් වගේ ආහාරවල අඩංගු වෙන්නේ මෙන්න මේ කාබෝහයිඩ්‍රේට කියන කාබනික සංයෝගය. කාබෝහයිඩ්‍රේට වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය. මෙහි විශේෂ ලක්ෂණය තමයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් දෙකට එක අනුපාතයෙන් තමයි සංයෝජනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජල අණු කාණ්ඩයක් තමයි එහි පිහිටලා තියෙන්නේ. මේ අණු අපිට කාබෝහයිඩ්‍රේට වලට පොදු අණුක සූත්‍රයක් ලබා දෙන්න පුළුවන්. ඔයාලට මේ පේන සූත්‍රය තමයි කාබෝහයිඩ්‍රේට වල පොදු අණුක සූත්‍රය. මේක හොඳට මතක තියාගන්න. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට සංයෝග හැදිලා තියෙන විදිය අනුව කාණ්ඩ තුනකට වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ සහ පොලිසැකරයිඩ. මොනෝ කියන්නේ එකක් කියන එකට. ඩයි කියන්නේ දෙකක් කියන එකට. පොලි කියන්නේ ගොඩක් කියන එකට. එහෙනම් මොනොසැකරයිඩ් කියන්නේ අණු එකකින් සෑදුණු සංයෝගවලට. කාබෝහයිඩ්‍රේට වල තැනුම් මේකකයේ විදියට සලකන්නේත් මෙන්න මේ මොනොසැකරයිඩයි. මොනොසැකරයිඩ අණු දෙකක් එකට එකතු වෙලා ඩයිසැකරයිඩ හැදෙනවා.
පොලිසැකරයිඩ හැදෙන්නේ මොනොසැකරයිඩ අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන්. මෙහිදී ඔයාලට මෙම සංයෝගවල පොදු අණුක සූත්‍රද බලා ගන්න පුළුවන්. අපි මුලින්ම මොනොසැකරයිඩ පිළිබඳව සාකච්ඡා කරමු. මොනොසැකරයිඩ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය. සරල සීනි කියලා හඳුන්වන්නේත් මෙන්න මේ මොනොසැකරයිඩ වලට. මෙම සංයෝග ජලයේ දිය වෙනවා, ඒ වගේම ස්ෆටික ස්වරූපයක් ගන්නවා. ස්ෆටික කියන්නේ කැටි ගැහෙනවා කියන එකට. ඒ විතරක් නෙවෙයි, මේවා පැණි රසයි. ඉතින් මේ මොනොසැකරයිඩත් වර්ග 3කට වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. ඔයාලට හොඳට අහලා පුරුදු ග්ලූකෝස් කියන්නේ සීලුම පිෂ්ඨමය ආහාර අපේ දේහය තුලදී ජීර්ණය වෙලා ඉවරුණාට පස්සේ හැදෙන අන්තඵලයට. ග්ලූකෝස් කෙලින්ම අපේ රුධිරයට අවශෝෂණය කරගන්නවා. එසේම ග්ලූකෝස් ක්‍රබාශංශ්ලේෂණ ක්‍රියාවලියේදී නිපදවනවා. අපේ දේහයේ අපි ගන්න ආහාර වලින් ග්ලූකෝස් ලබාගෙන එම ග්ලූකෝස් ශෛලීය ශ්වසන ක්‍රියාවලියේදී බිඳ දමා අපට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඉදුරු පළතුරු සහ මීපැණි ග්ලූකෝස් වලට උදාහරණ ලෙස ගන්න පුරුවන්. අමු පළතුරු ඉදෙන විට මේ ෆ්‍රක්ටෝස් නිපද වෙනවා. එසේම පැණි රසින් වැඩිම සීනි වර්ගය ෆ්‍රක්ටෝස්. ඉදුණු පළතුරු, කැරට් සහ මීපැණි ෆ්‍රක්ටෝස් වලට උදාහරණ ලෙස ගන්න පුරුවන්. කිරි ආහාරවල ප්‍රධාන වශයෙන්ම හමුවෙන සීනි වර්ගය වන්නේ ගැලැක්ටෝස්. මේවා ලැක්ටෝස් ජීරණයේ පළවෙලවා. නමුත් පැණි රසක් නැහැ. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ ඩයිසැකරයිඩ ගැන. ඩයිසැකරයිඩ කියන්නේ මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වෙලා හැදෙන සංයෝගවලට. ඩයිසැකරයිඩ හැදෙනකොට ජල අණුවක් පිට වෙනවා. මේ ක්‍රියාවලිය ගැන අවබෝධයක් මෙහි දක්වලා තියෙන සූත්‍රය මගින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඩයිසැකරයිඩත් මොනොසැකරයිඩ වගේම පැණි රසයි, ජලයේ දිය වෙනවා සහ ස්ෆටිකයි. ඒ වගේම මොනොසැකරයිඩයක් වන ග්ලූකෝස් අණු දෙකක් එකට එකතු වෙලා මෝල්ටෝස් නිපද වෙනවා. ප්‍රරෝහණය වෙන බීජවල මේ මෝල්ටෝස් අඩංගු වෙනවා. එසේම පිෂ්ඨ ජීරණයේ අතරමැදි ඵලයක් වෙනවා. ෆ්‍රක්ටෝස් අණුවක් සහ ග්ලූකෝස් අණුවක් එකට එකතු වෙලා සුක්‍රෝස් නිපද වෙනවා. අපි ආහාරයට ගන්න සුදු හා රතු සීනිවලත්, උක් හා බීට් වලත්, ඇතැම් පළතුරු වලත්, ශාකවල ප්ලෝයමීය යුෂේත් මේ සුක්‍රෝස් අඩංගු වෙනවා. ගැලැක්ටෝස් අණුවක් සහ ග්ලූකෝස් අණුවක් එකට එකතු වෙලා ලැක්ටෝස් නිපද වෙනවා. කිරි ආහාරවල අඩංගු සීනි වර්ගය තමයි ලැක්ටෝස් කියන්නේ. ශාකවල නොමැති එකම සීනි වර්ගය ලැක්ටෝස්. නමුත් මේවා පැණි රසක් නැත. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ පොලිසැකරයිඩ ගැන. ඉතින් මේ පොලිසැකරයිඩ හැදෙන්නේ මොනොසැකරයිඩ අණු රාශියක් බහු අවයවීකරණය වෙලා. එනම් මේවා සංකීර්ණ දාමයන් වෙනවා. ඒ වගේම පොලිසැකරයිඩ ජල විච්ඡේදනය කරාම ආයෙම මොනොසැකරයිඩ ලබා ගන්න පුළුවන්. ජල විච්ඡේදනය කියන්නේ ජල අණු බිඳ දමන එකට. සරලවම කිව්වොත් ජල අණුවක් දෙකට කඩනවා කියන එකට. පොලිසැකරයිඩ වල විශේෂ ලක්ෂණ තමයි ඇල් ජලයේ දිය වෙන්නේ නැහැ, ස්ෆටිකත් නැහැ. පොලිසැකරයිඩ වලට උදාහරණ තමයි සෙලියුලෝස්, පිෂ්ඨය සහ ග්ලයිකොජන්. මේ තුනේම තැනුම් ඒකකයේ වෙන්නේ ග්ලූකෝස්. නමුත් ඒවයේ තියෙන ග්ලූකෝස් අණු සංඛ්‍යාව සහ අණු සම්බන්ධ වෙලා තියෙන විදියත් එක්ක ඒවයේ ස්වභාවය එකිනෙකට වෙනස් වෙනවා. සෙලියුලෝස් ප්‍රධාන වශයෙන්ම අපට හමු වෙන්නේ ශාක සෛල බිත්තියේ සහ සමහර ශාක තන්තුවල. ඒ වගේම සෙලියුලෝස් අපට ජීර්ණය කරන්න බෑ. ඔයාලා අහලා ඇති මලබද්ධයේ තියෙනවා නම් තන්තු සහිත ආහාර ලබා ගන්න කියලා. එහෙම කියන එකට හේතුව තමයි සෙලියුලෝස්. සෙලියුලෝස් මගින් මලබද්ධය වළක්වනවා. පිෂ්ඨය කියන්නේත් පොලිසැකරයිඩ වල තවත් කාණ්ඩයක්. කොස්, දෙල්, අල, බතල සහ ධාන්‍ය වර්ගවල බහුලව පිෂ්ඨය අඩංගු වෙනවා. ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේටය තමයි පිෂ්ඨය කියන්නේ. ශාකවල තැන්පත් කරන කාබෝහයිඩ්‍රේටය පිෂ්ඨය වගේම සතුන්ගේ සිරුරුවල තැන්පත් කරන කාබෝහයිඩ්‍රේටය තමයි ග්ලයිකොජන්.
ග්ලයිකොජන් ප්‍රධාන වශයෙන්ම සත්ව අක්වාවේ සහ පේශීවල තැන්පත් වෙලා තියෙනවා. අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරපු මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ සහ පොලිසැකරයිඩ කියන කාබෝහයිඩ්‍රේටයන් වල සංසන්දනාත්මක සටහනක් ඔයාලට බලා ගන්න පුරුවන්. මේක ඔයාලා හොඳින් මතක තියාගන්න. දැන් අපි බලමු කාබෝහයිඩ්‍රේටවල වැදගත්කම ගැන. කාබෝහයිඩ්‍රේට බහුලවම භාවිතා කරන්නේ ශක්ති ප්‍රභාවයක් ලෙසයි. අපේ ශරීරය මගින් අපි ගන්න ආහාරවල තියෙන මොනොසැකරයිඩ බිඳ දමලා ශක්තිය නිපදව ගන්නවා. ඔයාලට මතක ඇති පිෂ්ඨය සහ ග්ලයිකොජන් කියන්නේ සංචිත විදියට තියෙන පොලිසැකරයිඩ කියලා. ඒ නිසා කාබෝහයිඩ්‍රේට සංචිත ආහාරයක් ලෙස වැදගත් වෙනවා. එසේම සෙලියුලෝස් කියන්නේ හොඳ ව්‍යූහාත්මක පොලිසැකරයිඩයක් නිසා ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණයට කාබෝහයිඩ්‍රේට වැදගත් වෙනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරන නියුක්ලික් අම්ලවල සංඝටකයක් ලෙස කාබෝහයිඩ්‍රේට වැදගත් වෙනවා. හරි එහෙනම් හැමෝටම thank you. මේ පාඩම එක දිගටම එකතු වෙලා ඉන්න අපි O level විද්‍යාව සම්පූර්ණ සිලබස් එකම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි විවිධ පාඩම්, short note, past paper සාකච්ඡා වගේ දේවල් ගේනවා. Good luck!